අයිබෝන් මේ දුවේ පුතේ මම මේ ට්‍රේඩ් එකක් ගැන පොඩි විස්තරයක් කියන්න ආවේ. අද BTC එක 78000ට ඩවුන් එකක් ආවා. මම මේක පොඩ්ඩක් අවධානයෙන් හිටියේ. ඒ ගැන හින්දා මම ඩොජි එක දාලා තිබ්බා. සෙල් එකක් දැන් මාස 2කට විතර කලින් මම සාමාන්‍ය ට්‍රේඩ් දාන්න ඩොලර් දෙකෙන් හෝ තුනෙන් වගේ දාන්නේ. මේ එහෙම දාපු ට්‍රේඩ් එක දැන් මාස 2ක් වගේ තමයි තිබ්බේ. මාස 2කට වගේ කාලයක් තමයි තිබ්බේ. අද ඒක මං ඇනලයිස් කළා මං අද හිතාගත්ත එක මේ ට්‍රේඩ් එක ක්ලෝස් කරනවා කියලා. ඒකට හේතුව හෙට අලුත් මාසයක් පටන් ගන්නවා. එතකොට අලුත් මාසයක් පටන් ගද්දි මාකට් එක වෙනස් වෙන්න පුළුවන්. ඒකත් එක හේතුවක්. එතකොට සන්දා අලුත් සතියක් පටන් ගන්නවා. එතකොට එතන ලොකු මූව්මන්ට් දෙකක් එකට එන්න පුළුවන් තැනක්. ඒ නිසා මේ මම හිතුවා මං කරන ඇනලයිස් කරන විදිහට මං කල්පනා කරලා මං හිතුවා මේ ට්‍රේඩ් එක මං ක්ලෝස් කරොත් හොඳයි කියලා. ඩවුන් මාකට් ඩවුන් නේ ටික. ඒ වුණාට මේ මාස දෙකක් වගේ කාලයක් මම මේක ට්‍රේඩ් එක රන් කරන් තියන් හිටියා. ඔය ඒ කියන්නේ ෆන්ඩින් ෆී එකේම කැපිලා දැන් ඩොලර් 1.46ක් ඉතුරු වෙලා තියෙන්නේ. මට ROE එක තියෙනවා 3499. මම හිතුවා මේ ට්‍රේඩ් එක ක්ලෝස් කරන්න දැන්. එහෙනම් හරි. BTC වල මම පොඩ්ඩක් chart එක පෙන්නලම ඔයාලට කියන්න විස්තරේ. මේ මාකට් එක තමයි දැන් ඩ්‍රොප් වෙලා තියෙන පාලට. ඒට අලුත් මාසයක් මේ පටන් ගන්නවා. එතකොට ආයි මාකට් එක උඩට මූවමන්ට් එකක් අරගන්න පුළුවන්. මූවමන්ට් එකක් අරගෙන ආයි මාකට් එක පහළට ඩ්‍රොප් වෙන්න පුළුවන්. ඒ නිසා අලුත් මූවමන්ට් එකේදී ලොකු අප් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මම හිතන් ඉන්න විදියට. එහෙම නැති වෙන්නත් පුළුවන්. මම 100%ක් ඒක අනුමත කරන්නේ නැහැ. ඒනොට මම ඇනලයිස් කරන විදිහට මම හිතනවා මේ මාකට් එක මෙතනින් ක්ලෝස් වෙයි. මොකද හෙට අලුත් මාසයක් පටන් ගන්නවා. සඳට අලුත් සතියක් පටන් ගන්නවා. එතකොට සාමාන්‍ය මාසයක් සතියක් අලුතෙන් පටන් ගද්දි මාකට් එක ලොකු මූවමන්ට් වලට එනවා. මම මේක 2025 6.1 මේ වගේ තත්ත්වයක් තියෙනවා. පොඩ්ඩක් ගිහින් බලන්න හිස්ටරි වලට. 6.1 වෙන්නේ ඉරිදා. එතකොට 6.2 වෙන්නේ සඳුදා. එතකොට එක වෙද්දි මාසයක් පටන් ගන්නවා. ඉරිදා වෙද්දි මාසයක් අලුතෙන් පටන් ගන්නවා. 6.2 කියන්නේ සතියක් අලුතෙන් පටන් ගන්නවා. එතකොට 6.1 මාකට් එක ඩවුන් වෙලා ආයෙත් 6.2 මාකට් එක ලොකු අප් එකක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් මම හිතුවා මේ වගේම දෙයක් ආයෙත් වෙයි කියලා. ඒ නිසා මම මේ මාකට් එක මේ ට්‍රේඩ් එක මෙතනින් ක්ලෝස් කරන්න හිතුවා. ටික කාලයක් එන ආසාවෙන් මම මේ ට්‍රේඩ් එක තියන් හිටියේ. මේ ගොඩක් මහන්සි වුණා මේ ට්‍රේඩ් එකේ එන්ට්‍රි ගන්න. එහෙනම් අද මම ඒක ක්ලෝස් කරනවා. මෙතන ආයෙ වෙන USD නේ. ඩොලර් දෙකෙන් ඩොලර් 160ක් මම මාස දෙකක් ඇතුළත ගත්තා. එහෙනම් මේක ට්‍රේඩ් එක අපි ක්ලෝස් කරමු. අපි ට්‍රේඩ් එක ක්ලෝස් කරන්නේ මෙතනින් ක්ලෝස් දෙන්නත් පුළුවන්. නැත්නම් ක්ලෝස් සෙල් පොසිෂන් කියලා එකක් තියෙනවා. ඒකෙන් මෙතන ට්‍රේඩ් කොටක් දාලා තිබ්බොත් එහෙම ඔක්කොම එකපාර ක්ලෝස් කරලා දාන්නත් පුළුවන්. මෙතන තියෙනවා ක්ලෝස් කියලා. ඒ බටන් එක වුණා. ඊට පස්සේ එතන පහලින් තියෙනවා කන්ෆර්ම් බටන් එක. කන්ෆර්ම් බටන් එක ගිහුවාම එයාට ට්‍රේඩ් එක ක්ලෝස් වෙලා මට USD 162ක් මේ වෙද්දි account එකට දුන්නා. සාමාන්‍ය මේ දවස්වල යන්නේ 162 යන්නේ 312 315 අතර වගේ යන්නේ. අපි බලමු. අපි 312න් වගේ ගත්තොත් එහෙම ගියොත් එහෙම 162. ඒ කියන්නේ 50544ක් වගේ තමයි ගාන. $312 කරනවා 162. මේ වගේ ගානක් තමයි මම දැන් විත්ඩ්‍රෝ කරන්න යන්නේ. එහෙනම් මේ වගේ තව අප්ඩේට් දැනගන්න පුළුවන්. ඔයාලට මාත් එක්කම මගේ channel එක subscribe කරන්න. මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් මේ වීඩියෝ එක යටින් කමෙන්ට් කරන්න.
මොනවා හරි දෙයක් කියන්න තියෙනවා නම් ඒකත් මේ යටින් කමෙන්ට් කරන්න, ලයික් කරන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.